ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසංගා සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මේ දිනවල සමාජ මාධ්‍ය කළඹනවා. ඇත්තටම හර්ෂි රසංගා මෙම රන්මාලය සොරකම් කළාද? ඇයම කිව්ව කතාව මෙන්න. වෙනත් පුද්ගලයෙකුට අයත් රන්මාලයක් උකස් තැබීමේ චෝදනාවකට අදාළව තලංගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරූ රංගන ශිල්පිනී හර්ෂි රසංගා උකස් තැබූ එම රන්මාලයේ හිමිකරු ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව හර්ෂි රසංගා හා භානුක රාජපක්ෂ අතර තිබූ ප්‍රේම සම්බන්ධතාවයකට අනුව ඔහු මෙම රන්මාලය ඇයට තෑගි කොට තිබූ බවත්, පසුව ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව භානුක රාජපක්ෂ නැවතත් එම රන්මාලය ඇයගෙන් ඉල්ලා තිබූ බවත් හර්ෂි රසංගා අපිට පවසා සිටියා. ඇය පවසන්නේ භානුක රාජපක්ෂ හා තමන් අතර වසරකට වැඩි කාලයක් ප්‍රේම සබඳතාවයක් තිබූ බවයි. විදෙස්ගතව සිටි තමන් නැවත දිවයිනට පැමිණි පසු භානුක රාජපක්ෂ තමන්ට විවාහ යෝජනාවක් රැගෙන ආ බවත්, ඒ අනුව ඔහු සිය නිවසට පැමිණ තම දෙමාපියන් මුණ ගැසී ඒ සඳහා අවසර ඉල්ලා සිටි නමුත් තමන් ඊට මුලදී අකමැති වූ බව හර්ෂි රසංගා පවසනවා. ඇය සඳහන් කරන්නේ ඒ වන විටත් තමන් මුල් විවාහයෙන් වෙන් වී නොසිටි අතර භානුක රාජපක්ෂද සිය විවාහය අවසන් කර නොතිබූ බවයි. පසුව දිගින් දිගටම ඔහුගේ පෙරැත්තය මත ඇයගේ දෙමාපියන් මෙම සබඳතාවයට අවසර ලබා දුන් බවත්, ඒ අනුව වසරකට ආසන්න කාලයක් විවිධ හැලහැප්පීම් මැද මෙම සබඳතාවය ගොඩනැඟුණු බවත් හර්ෂි රසංගා සඳහන් කර තිබෙනවා.